ඉතින් අපිට ඔයගේ channel එකෙන් දාන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද මේ වීඩියෝ කතා කරන්න යන්නේ Spider Fighting 2 කියන ගේම් එක. ඉතින් මම මේ ගේම් එක ප්ලේ කරලා බැලුවා වීඩියෝ එකක් ගන්න හොඳයිද කියලා. ඉතින් වීඩියෝ එකක් ගන්න හොඳයි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට යන්න කලින් කියලා තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ bell icon එක click කරලා all දාලා තියාගන්න තවතක් ගන්න එපා. අපි වීඩියෝ එකක් දාපුවම notification එකක් එන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් ගේම් එක ඕපන් කරපුවා මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක මොනවද තියෙන්නේ කියලා මුලින්ම ඉඳන් බලමු. මේ පැත්තේ අයින පෙන් තියෙනවා අපිට setting icon එක. ඉතින් මේකේ sound එක on off කරගන්න ඒක ඔක්කොම කරන්න පුළුවන්. ඒ ටික ඉතින් හදා ගන්න පුළුවන් setting වලට ගියාට පස්සේ. එතකොට මෙතන මැදින් පෙන්නනවා ගහලා තියෙන level ගාන. ඉතින් මේක මේ ගොඩක් කල් මම ටික කාලයක් යනවා ගහලා level 148 ඉන්නේ. මේ මොකද මේක level up කරගන්න හරිම ලේසි. ඒකේ ටක් 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 ගාලා ගහගෙන යන්න තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ boss කියලා තියෙන ඒවා මේ පොඩි කට්ටිය නෙමෙයි ඉන්නේ. ලොකු නිකන් ලොකු එක්කෙනෙක් එනවා. ඉතින් එයාත් එක්ක තමයි අපිට ගහගන්න තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් තියෙනවා Spider Fighting 2 එකේ ඇඩ් එක වලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් Spider Fighter 3 එකේ ලෝගෝ එක මෙතනින් ගහලා තියෙනවා. එතකොට මේ පැත්තේ අයිනම් බැලිය හැකි වාට ඔයාගේ එකතු කරලා තියෙන සල්ලි ගාන ෂොප් ගන්න පුළුවන් එක. එතකොට මේ පැත්තෙන් පල්ලේ ආපහු ෂොප් එකක් තියෙනවා. ඉතින් මේකේ සල්ලි දීලා වට ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන මේ ඒ දිහා පැත්තේ තියෙනකට ගියාට පස්සේ ඔයාගේ ඉන්න කැරක්ටර්ට ඔයා දාලා තියෙන අරන් තියෙන ඔයාගේ performance ටික අරගෙන තියෙනවා. එතකොට මම මේකේ එක මේවා තියෙනවා. ඒවා සල්ලි දීලා අපිට ගන්න තමයි තියෙන්නේ. එක ඒවා තියෙනවා. ඒවා සල්ලි කරලා ගන්න තියෙන්නේ. මේ අන්තිම එක තමයි මට ගන්න තියෙන්නේ. ඒක රුපියල් 10000ක් වෙනවා. ඉතින් ඒක ගන්න දැන් මම සල්ලි එකතු කරනවා. එතකොට එහා පැත්තෙන් ඉන්නවා Iron Man ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒකෙත් ගොඩක් දේවල් අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට Hulk ගෙත් ගොඩක් දේවල් අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට Spider ගෙත් ගොඩක් දේවල් අප්ඩේට් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කට්ටිය ඉන්නවා. මෙතන ගත්තා ලොක් කියලා. හරි ඒක අපිට වැඩක් නැහැ. එතකොට මේ පැත්තෙන් බලුවාම ප්ලේ කියලා එකක් තියෙනවා. මම මේකේ මේ සවුන්ඩ් ඔක්කොම ඔෆ් කරගන්නවා. නැත්තම් මං කියන එක ඇහෙන්නේ නැහැ ඔයගලන්ට. ඉතින් මෙන්න මේ විදිහට මෙතන මේ ප්ලේ කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේ ප්ලේ කියන එක දුන්න ගමන් ඔයගොල්ලොත් එක්ක ගහ ගන්න තමයි තියෙන්නේ. අපි එන පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඉතින් මේගොල්ලෝ අපිට මේ මෙහෙම සතු පාට මේව ගහද්දි එතකොට යටින් ගිහින් එහෙම මේව ගන්න තියෙන්නේ. එතකොට අපිට එක එක බල තියෙනවා මේව ගන්න. ඔන්න ඔය විදිහට ගහුවාට පස්සේ මේක ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලට පේන පෙලක් කළාට මෙහෙම ෆ්‍රී ගන්න වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට කැමතියක් අරගෙන ඔයාගේ ගාන වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ආවහම තව දෙයක් කියන්නම් මම. ඔයාලට මේවා අප්ඩේට් කරලා මෙන්න මේ වගේ ලස්සන පාරවල් වලත් ගහන්න පුළුවන්. මේ දැක්කනේ. උඩ දාලා ගහන එකක් තියෙන්නේ. ඉතින් එහෙම ගහන ඒවාත් තියෙනවා. ඒවත් ඉතින් සල්ලි දීලාම තව ගන්න ඕන. මොකද ඒක අප්ඩේට් කරාම අපිට ගහන්න පුළුවන් විදිය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ඔන්න මුඩ දාලා ගහන්න පුළුවන්. එක ඒවා අප්ඩේට් කරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මොකද අප්ඩේට් කරලා ගන්න පුළුවන් අපිට. දැන් මේක 10000ක් තියෙන අපිට ගන්න. ඔන්න මම කිව්ව බෝස් ලෙවල් එකට ආවා. ඉතින් මේකේ අන්න මේ වගේ කඩ දෙකක් තියාගත්තා. අපිට වඩා ලොකු කෙනෙක් තමයි ඉතින් ඉන්නේ. අපිට මේක නැත් එක්ක ගහ ගන්න තමයි තියෙන්නේ. මම ෆයිට් එක ප්ලේ කරමු. ඉතින් මේ විදිහට ප්ලේ කරාට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. එයාගේ බලය දෙන්නවා. එයා මුලින්ම ඇවිල්ලා අපිට ගහගෙන යනවා. ඉතින් එහෙම කියලා අතාරින්න ඕන නැහැ. අපිත් ගහන්න ඕන. මෙන්න මේ යටින් යනවා. එකක් දෙකක් ගහනවා. යටින් යනවා. අපහු වෙනවා. යටින් යනවා. අපහු ගහනවා. ඔන්න කප ඉතින් ඉන්නවා. මොනවා කරන්නද? කපනවා ඉතින්. ඔන්න ඒතර මේ බෝස් කියන එක්කනවත් උඩ දාලා එන්න ඒ ෂොට් එකෙන් ගහන්න පුළුවන් අපිට. කපනවා අපිව. දෙකක් දෙකට ගහන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඒකත් ඉවර කරලා දානවා. තව මේ කට්ටිය ඉන්නවා. එන තඩියකුත් ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය අපිට ගන්න පුළුවන්. එතකොට ඒ ටික තමයි මේකේ තියෙන්නේ. ඔන්න ඔයගොල්ලෝ දැක්කද මේ අර Spider Fighting එකේ 3 එකේ වීඩියෝ ඇඩ් එකක් තමයි මේ කියන්නේ. මේක වැරදිෙන්න. හරි ඉතින් අපහො අර විදිහේ තමයි තියෙන්නේ. ඉතින් එක ලෝක හම් වෙනවා අපිට මේකේ. ඒ කියන්නේ අපිට ගන්න නෑ වෙනම. මේකෙන් දෙන ලෝකෙම තමයි අපිට ගහ ගන්න තියෙන්නේ. දැන් මැච් දෙක තුනක් මේකේ ගහනවා. ඊට පස්සේ උල්ලා ආය මැච් දෙකක් තුනක් ආය වෙනම මොකක් හරි ලෝකෙ ගහලා ඉවරලා
ආයෙ මොකක් තව ලෝකයකට යනවා. එහෙම තමයි ටික ටික ගහගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට මැච් එකක් ඉවර කරාදී. මේක ගන්නවා තියෙන්නේ. ඉතින් ඉරනවා ඉතින් මේ විදිහට තමයි මේක ප්ලේ කරන්න තියෙන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ ගාලා ගන්න පට්ට මාතර ගේම් එකක් ඩෙවලොප් කරගන්න පට්ටම ලේසි. ඉතින් මේ පොළු කාර්යෝ ආවහම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ පොල්ල ඇල්ලුවාම හරහට. අපිට ගහන්න බෑ ඒගොල්ලන්ට. හරි මේක බ්ලොක් කියලා පෙන්නනවා යටි. ඔන්න ඔය විදිහට ගහලා දාන්න තියෙන්නේ. ඔය ජිම් ගිය වගේ කට්ටිය ආවට වැඩක් නැහැ. ඉතින් ගහන්නේ අපිට කිසිම තේරුමක් නැහැ. ඔන්න ඔය විදිහට ගහන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ගා ගන්න තමයි අපිට තියෙන්නේ මේකේ. තව එක්කෙනෙක් ඉන්නවා ඒකයි මේ මට මේක දෙන්න නැත්තේ තව. ඉතින් එයාගෙන් පොඩි සෙල්ලමක් දාමු. පොඩ්ඩක් මකුළු දැල් ටිකක් එහෙම ගහලා පොඩ්ඩක් තියෙන්නත් නැහැ. පොඩ්ඩක් හදාගමු අපි. එතකොට මේකේ තියෙන මේවා ටික මම පොඩ්ඩක් පෙන්නගෙන යන්නම්. මේකෙන් අර ලක්ෂණ ෂොට් එකේ හේගේ මේ ඔලු කොටක් තියෙන එකේ. එතකොට අනිත් එකෙන් මෙන්න මේ විදිහට මකුළු දැල් විද්ද හැකි. අනිත් එකෙන් කොහොම ගහ ගන්න තමයි තියෙන්නේ. අනිත් එකෙන් මේ විදිහට ගිහින් ළඟට ගිහින් ගහන්න පුළුවන්. යට එකෙන් ඔන්න ඔය උඩ පයින්න පුළුවන් අර රතු පාට මම එක පෙන්නන්නම්කෝ මේක ලිහිච්චාම ඔන්න රේසල් අල්ලද්දී අපිට ඒක ඔබලා උඩින් ඒවා මිස් කරගන්න පුළුවන්. එහෙනම් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා ආයෙ වීඩියෝ එක කමු. හරි ඉතින් ඕක තමයි අද කරා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා අපිට බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාතියා ගන්න තවද ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.